තරුණ රතේ නවත්වන්න චන්න. යුවරජුනි. කුමක් තුනේ තරුණ? කුමක් දැනුමට කරුණ? මගේ වැඩිමාල් සොයුරා මගේ අද ආපසු රැගෙන ආවා. එහෙත් නියඳයි දැන්. ඔහුට සිදුවී තිබෙන්නේ කුමක්ද? ඔව් රෙදි කඩකින් වසලා. නුඹ ඉක්මනින්ම ගෘහ දෙසට යා යුතුයි දරුන්. යුවරජු මන්දිරයට ගොස් අවශ්‍ය කටයුතු යොදාවේ. නෑ යුවරජුනි, දැන්ම පැමිණෙන්න. දරුන් අප පළමු මන්දිරයට යා යුතුයි. පසුව ආ හැකි. නෑ යුවරජුනි, යමු. මන්දිරයට යා හැකි දෙවනුව මෙහි ගොසින් අපේ ගමන වැදගත් නැතිද ඔබට? ඔබට දුක නොවැටහෙන්නේ සිතේ සතුට නිසයි. ඔබ උසුලන දුක කුමක්ද? නමුත් බලන්න ඔහු දෙස. දැස් ඔහුගේ. දුක් නිවීම මෙලොව සැනසීමක් වන්නේ දුක හඳුනන්නන්ට. යමු දරුන්. දැන් අපි දේහේ ජලයට මුදා හරිමු. යම් මන්දමකින් යුවරජුට මේ සැලවුණහොත් යුවරජු මේ දිනවල වැඩිපුර සංචාරය කරන්නේ මේ ඉසව්වේ. ඒත් එක්වරක් අන්තිම වතාවට පුතාගේ මූණ බලන්න මට උවමනයි. අනේ පුතේ. ඔහු ඉවතට ගන්න. ඔසවන්න. ඕක නවත්වන්න. දේවිය අපි යුවරජු නවත්වමු. යුවරජුනි මෙතනින් යමු අපි. ඉන් පළක් නැහැ අපට. අපි මන්දිරයට යමු. කුමක්ද සිදුවුනේ ඔහුට? දිලිඳුකම නිසා අත්වල ඉරනම මගේ වැඩිමාල් පුත්‍රයා ව්‍යාධියෙන් මිය ගොසින්. අවශ්‍ය ප්‍රතිකාර ඔහුට ලැබී නොමැතිද? කුමන ප්‍රතිකාරද? අප වැනි දිලිඳු මිනිස්සුන්ට කුමක් කරන්නද? අපට උරුම ඇති පවට අපේ දිලිඳුකම නිසා යුවරජතුමනි මගේ පුත්‍රයාගේ අග්නිදාහය සිදු කිරීමටවත් අවසරයක් නෑ. ඔහුව නදියට බහලීමට සිදුවන්නේ. අග්නිදාහයේ අර්ථය කුමක්ද? මා සතුව බ්‍රාහ්මණ උතුමන්ට ගෙවීමට ධනයක් නෑ. ඔවුන් නොමැතිව අග්නි සංස්කාරය සිදු කිරීමට හැටියක් නෑ. කුමක් කරන්නද අප ඊට? මගේ පුත්‍රයාට ඒ නිසා ස්වර්ග මෝක්ෂයත් අහිමි ව්‍යාවි. මෝක්ෂය? ප්‍රාණය නොමැති නම් සිරුරේ ඔබේ අග්නිදාහයෙන් කවරෙක්ද මෝක්ෂය ලබන්නේ? එම මෝක්ෂය ඔබට අග්නිදාහයෙන් ලබාගත නොහැකි. එයට කුමක් හෝ විසඳුමක් තිබිය යුතු නොවේද? මේ බ්‍රාහ්මණ මන්ත්‍රවලින් ඔබේ පුත්‍රයාට මෝක්ෂය උදා කරලිය හැකිද? එය මෝහ අදහසක්. කමා කරන්න යුවරජතුමනි. අපේ මුළු පරම්පරාවෙම විශ්වාසය මිය ගියාම අග්නි සංස්කාරය සිදු කළ යුතු බව. එසේ සිදු කළ නොහැකි වුණොත් ඔහුට ගැලවීමක් නැති බව. ඔහුගේ ගැලවීම ඔහු සතු වන කාර්යයක්. ඒ ඔබටවත් වෙනත් මනුෂ්‍යයෙකුටවත් වේද පාඨවල පැවසෙන දෙවියන්ටවත් කළ හැකි කාර්යයක් නම් නොවේ. එය තමා සතු කාර්යයක්. ඔහු දැන් කොහිද? ගිය තැනක් හෝ නොදැන ඔබ දුක් වෙනවා ඔහු ගැන. ඔබ කළ යුත්තේ ජීවත්ව සිටිනුන් ගැන සිටීම පමණයි. ජීවිතේ ලැබූ මනුෂ්‍යයන් යම් හේතුවක් නිසා මෙලෙස ශරීරය අතහැර යන බව සත්‍යයක් ඕනෑම මොහොතක. කුමක් උදෙසාද අප මේ කිසිවක් රැස් කරන්නේ? එසේ වුවත්
මන්ත්‍ර මගින් හෝ ඔබගේ පුත්‍රයාට යහපතක් ඇත්නම් ඒ මිත්‍යා වචනයක් වුවත් මායේ ඔහු වෙනුවෙන් අමතක කරන්නම්. ඒ ඔබට අවශ්‍ය කළ ලෙසම අද බමුණන් මෙහි කෙන්වා ඔබගේ පුත්‍රයාගේ අග්නි සංස්කාරය සිදු කෙරේවි. චන්න එසේ යුවරජනි